19 වන සියවසේ අගභාගය කියන්නේ මුළු මහත් ලෝකයම දැවැන්ත දේශපාලනික පරිවර්තනයකට ලක්වෙමින් තිබුණ යුගයක්. එක් පසකින් පැරණි ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය බිඳවැටමින් පවතිද්දී අනික් පසින් ඔටෝවොන් බිස්මාක් රුදිරයෙන් සහ යකඩ මතින් නව කාර්මික ජර්මනියක් ගොඩ නගමින් සිටිය. මෙවන් දේශපාලනික පරිවර්තනයක් මධ්‍යයේ ඔස්ට්‍රියාවේ ලින්ස් නගරය ඉතාමත් නිහඬව පැවතුණා. කලාවෙන් සහ කර්මාන්තවලින් පිරුණු මේ සුන්දර නගරේ වර්ෂ 1889දී එක්තරා දරුවෙක් උපත ලබනවා. එදා ඒ අසල්වාසීන්ට ඔහු තවත් එක් සාමාන්‍ය දරුවෙක් පමණක් වුණත් මුළු මහත් ලෝකයේම ඉරණම වෙනස් කරන්නට ඔහු සමත් වේවි කියා එදා ඒ කවුරුත් නොසිතන්නට ඇති. ඒ අන් කවරෙකුත් නෙවේ මුළු මහත් ලෝකයම මහා යුද්ධයකට ඇද දමමින් ලෝක ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලියූ ඇඩොල්ෆ් හිට්ලර්. කතාව පටන් ගන්න කලින් අපිට බලාගන්න පුළුවන් බ්‍රිතාන්‍ය දේශපාලන න්‍යායාචාර්යවරයෙකු සහ දර්ශනවාදියෙකු වූ එඩ්මන්ඩ් බර්ග්ගේ සුප්‍රකට කියමන. ඒ තමයි නපුරේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන එකම සාධකය වන්නේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි. කුඩා හිට්ලර් හැදී වැඩෙන්නේ ඔස්ට්‍රියාවේ 3 වෙනි විශාලම නගරය වන ලින්ස් නගරයේදී. හිට්ලර් පොඩි කාලේ ඉඳන් ටිකක් දඩබ්බර තරහ යන චරිතයක්. හිට්ලර්ගේ තාත්තත් මේ විදිහම තරහ යන චරිතයක් වගේම එයා හිට්ලර්ව දකින්නේ දෙවියන්ගෙන් ලැබුණු සාපයක් විදිහට. ඒත් එයාගේ අම්මා නම් එයාට ගොඩක් ආදරය කරනවා වගේම චිත්‍ර ශිල්පියෙක් වෙන සිහිනයට උදව් කරනවා. හිට්ලර්ගේ තාත්තා එයා පොඩි කාලෙදිම හෘදයාබාධයක් වැළඳිලා එයාගේ ඇස් ඉස්සරහම මිය යනවා. මේ විදිහට කාලය ගෙවිලා හිට්ලර් යොවුන් වියට පාතබනවා. මේ කාලෙදි හිට්ලර් තීරණය කරනවා වියනා නගරයට ගිහිල්ලා එයාගේ චිත්‍ර ශිල්පියෙක් වන හීනය හැබෑ කරගන්න. ඒත් ගෙදර දාලා යන එකට නම් හිට්ලර්ගේ අම්මා වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් හිට්ලර්ගේ අම්මා අවාසනාවන්ත විදිහට පිළිකාවක් නිසා මිය යනවා. හිට්ලර්ට මේක දරා ගන්න කොටාක් අමාරු වෙනවා. හිට්ලර්ගේ තාත්තගේ කලින් කසාදෙදී එයාට ලැබිච්ච දියණිය හිට්ලර්ගේ සහෝදරිය අම්මගේ මළගෙදර දවසේ ඇවිල්ලා හිට්ලර්ව සනසවන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ හිට්ලර් එයාගේ වේදනාව තරහක් බවට පත් කරලා හොඳටම බනින්න පටන් ගන්නවා. කාලය මේ විදිහට ගෙවිලා යනවා. හිට්ලර් කොච්චර උත්සාහ කරත් චිත්‍ර ශිල්පියෙක් වෙන්න හැම කලා ආයතනයකම එයාගේ චිත්‍ර ප්‍රතික්ෂේප වෙනවා. මේ විදිහට කිසිම රැකියාවක්වත් ඉන්න තැනක්වත් නැතුව හිට්ලර් වියනා නගරයේ පාරවල් පුරා සැරිසරනවා. අවසානයේදී දුප්පත් මිනිස්සු එක්ක පාලම් යට කාලය ගෙවන්න හිට්ලර්ට සිද්ධ වෙනවා. මේ කාලයේදී තැන් තැන්වල සමහර මිනිස්සු යුදෙව් විරෝධී අන්තවාදී අදහස් දේශන පවත්වමින් ප්‍රචාරය කරනවා. මේවට සවන් දෙන්න පුරුදු වෙලා හිටපු හිට්ලර් එයාගේ ඔළුව මේ අදහස් වලින් පුරව ගන්නවා. කොච්චරද කියනවනම් තමන්ගේ මේ අසරණභාවයට සම්පූර්ණ හේතුව යුදෙව්වන් කියලා හිතන හිට්ලර් යුදෙව්වන්ට වෛර කරන්න පටන් ගන්නවා. කාලයකට පස්සේ හිට්ලර් එයාගේ සහෝදරිය වන ඇන්ජලාට ලියුමක් ලියලා එයාගේ පවුලෙන් ලැබෙන්න ඕන දායාද ඉල්ලනවා. අන්තිමේදී ඇන්ජලා එයාගේ දුවත් එක්ක වියනා නගරයට එනවා හිට්ලර්ව හම්බ වෙන්න. හිට්ලර්ට අවශ්‍ය උපකාරය කරලා ඇන්ජලා එයාගෙන් ඉල්ලනවා ආපහු ලින්ස් නගරයට එන්න කියලා. මොකද ඒ මීට වඩා රැකියා අවස්ථා තියෙනවා. ඒත් හිට්ලර් ඒකට කැමති වෙන්නේ නැහැ. වර්ෂ 1914දී ජර්මනිය ඔස්ට්‍රියාව සමග ලෝක යුද්ධයට අවතීර්ණ වුණා කියන පුවත වීදි පුරා සැරිසරනවා. තරුණයන් අතර හමුදාවට බැඳීම ගැන ලොකු උන්මාදයක් පැතිරෙනවා. ඉතින් හිට්ලර් හමුදාවට බැඳෙනවා. මේ විදිහට ජර්මානු සෙබළු වර්ෂ 1914 ඔක්තෝබර් 29 වෙනි දින බෙල්ජියම හරහා ගමන් කරන අතරතුර අනපේක්ෂිත ප්‍රහාර මාලාවකට මුහුණ දෙනවා. මේකෙන් දිවි ගලවා ගන්න හිට්ලර් ඇතුළුව සෙබළු 600ක් විතරයි. දැක්වූ නිර්භීත බව නිසා මේ සිදුවීමෙන් පස්සේ හිට්ලර්ව කෝප්‍රල් තනතුර දක්වා උසස් කරනවා. හිට්ලර් කියන්නේ ජර්මනියට ඇත්තටම ආදරය කරන මිනිසෙක්. මරණාසන්න අත්දැකීම් ගොඩකට මුහුණ පෑවත් එයා දිගටම රට වෙනුවෙන් සටන් කරනවා. වර්ෂ 1918දී ගෑස් බෝම්බයකට මුහුණ දීම නිසා తాවකාලිකව අන්ධ වූ හිට්ලර් රෝහලක ප්‍රතිකාර ගන්න අතරතුර එයාට දැනගන්න ලැබෙනවා ජර්මනිය යටත් වෙලා කියලා. හිට්ලර් මේකෙන් ගොඩක් කලකිරීමටත් කේන්තියටත් පත් වෙනවා. මේකෙන් පස්සේ හිට්ලර් දිගටම කෝප්‍රල් කෙනෙක් විදිහට කටයුතු කරනවා.
මේ කාලෙ වෙද්දි පවතින රජයට මිනිස්සුන්ගෙන් දැඩි විරෝධතා එල්ල වෙනවා. රජය විසින් ඒවා මර්ධනය කරන්නේ ගොඩක් දරුණු විදිහට. මේ තැන්වලති බලාගණ්ඩ පුළුවන් ගවේශණශීලී මාධ්‍යවේදියෙක් වන ෆ්‍රිට්ස් ගර්ලික්ව. එයා මේ අසාධාරණකම් ගැන මිනිස්සුන්ම පුවත්පත් හරහා දැනුවත් කරනවා. යුද්ධය ඉවර වුණ නිසා රජය කරන්නේ මේ සෙබළුන්ව පාවිච්චි කරලා රජයට විරුද්ධව අදහස් දක්වන්නන් ගැන ඔත්තු ලබා ගන්න එක. ඇඩොල්ෆ්ට පැවරෙන රාජකාරිය තමයි ඔත්තුකරුවෙක් විදියට ගිහින් තැබෑරුමක දේශපාලන රැස්වීම් පවත්වන කණ්ඩායමක් ගැන විස්තර හොයන්න. හිට්ලර්ට තේරෙනවා මේ ගොල්ලන්ගේ වුවමනාව බවේරියාව ජර්මනිය ඇතුලේ වෙනම රාජ්‍යයක් බවට පත් කිරීම කියලා. ඇත්තරම මේ ගොල්ලන්ගේ කතා කියන මනුස්සය ඇරෙන්න වෙන කවුරුවත් අහන් ඉන්නේ නැහැ. මේ වෙලාවේ හිට්ලර් නැගිටලා මේ සම්බන්ධයෙන් එයාගේ මතය ඉදිරිපත් කරනවා. ඒ වෙලාවේ පක්ෂ નાයකයා වන ඇන්ටන් රික්ස්ලර් හිට්ලර්ට අවස්ථාව දෙනවා කතා කරන්න. කතිකත්තේ සහජ දක්ෂතාවයක් තියෙන හිට්ලර් ආර්ථික පරිහානියෙන් උද්ධමනයෙන් මිරිකෙන ජර්මනියේ මිනිස්සුන්ගේ ඇත්තම දුක ගැන කතා කරනවා. මේ විදිහට ජර්මනියේ හඬ බවට පත්වෙන හිට්ලර්ගේ කතා අහන්න මිනිස්සු සිය ගණනක් යනවා. මේ අතරම හිට්ලර් තමන්ගේ කතාවලින් ජර්මනිය බේරා ගැනීමට කොමියුනිස්ට්වාදීන් යුදෙව්වන් සහ සමාජවාදීන් ඉවත් කළ යුතුයි කියන මතය පතුරවනවා. මේ නිසා කොමියුනිස්ට්වාදීන් මේ කතා අතරතුර ගැටුම් ඇති කරන්න පටන් ගන්නවා. මේ දේශපාලන සාකච්ඡා ගැන ඔත්තු බලන්න ආපු ආමි කැප්ටන් කෙනෙක් වන අර්න්ස්ට් රෝම් මේ ගැටුම් මැඩ පවත්වනවා. වත්මන් රජයට අප්‍රසාදයෙන් ජර්මනියට ගොඩක් ආදරයෙන් ඉන්න අර්න්ස්ට් රෝම්ව හම්බෙන හිට්ලර් එයාගේ සහායත් පක්ෂයට ලබා ගන්නවා. මීට මාස 3කට පස්සේ ජර්මානු ව්‍යාපාරිකයෙක් වන අර්න්ස්ට් හෙන්ෆෙෂ් ටෙන්ගල් එයාගේ බිරිඳ හෙලේනත් සහ දරුවන් එක්ක ජර්මනිය මියුනිච් වලට පැමිණෙනවා. මෙහිදී එයාගේ පරණ යාළුවෙක් වන ෆීඩ්රික් හොලන්ඩර් හමු වූ අවස්ථාවේ හිට්ලර් ගැන දැනගන්න ලැබිලා එයාගේ කතාවක් අහන්න තීරණය කරනවා. ඊළඟ දවසේ මේ දෙන්නම හිට්ලර්ගේ කතාවක් අහන අතරතුර ඒ කතිකත්වයට ආකර්ෂණය වන අර්න්ස්ට් නැගිටලා අත්පොලසන් දෙනවා. ඒත් යුදෙව්වෙක් වන ෆීඩ්රික් මේ යුදෙව් විරෝධී අදහස් නිසා එතනින් පිටත් වෙලා යනවා. හිට්ලර්ගේ මේ කතා ප්‍රසිද්ධ මධ්‍යම පාන්තිකයන් අතර. ඒ නිසා පෞද්ගලිකව හිට්ලර්ව හමු වෙන අර්න්ස්ට් එයාට ආරාධනා කරනවා එයා අඳුරන ධනවත් ව්‍යාපාරිකයන් අතරත් මේ කතා පවත්වන්න කියලා. ඒත් මේ සල්ලිකාරයෝ රට ගැන හිතන්නේ නැතුව සල්ලි ගැන විතරක් හිතනවා කියන හිට්ලර් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒත් අර්න්ස්ට් කොහොම හරි හිට්ලර්ව කැමති කරව ගන්නවා. මොකද මේ මාර්ගයෙන් පක්ෂයට අවශ්‍ය අරමුදල් එයාට ගන්න පුළුවන් නිසා. වගේම යෝජනා කරනවා හිට්ලර්ට ගැළපෙන ප්‍රතිරූපයක් සහ සංකේතයක් ගොඩනගා ගන්න කියලා. ඊට පස්සේ හිට්ලර් එයාගේ රැවුලත් වෙනස් කරගෙන ස්වස්තිකය පාවිච්චි කරලා එයාගේ සංකේතය ගොඩනගනවා. අර්න්ස්ට් ඊළඟ දවසේ එයාගේ ගෙදර ඩිනර් එකක් ලෑස්ති කරනවා ව්‍යාපාරික මිතුරෝ එක්ක. එතනදි හිට්ලර්ව මේගොල්ලන්ට හඳුන්වා දෙනවා. හිට්ලර් තමන්ගේ යුදෙව් විරෝධී අදහස් එක්ක කතාවක් පවත්වනවා. එක ව්‍යාපාරිකයෙක් නැගිටලා එයාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද එයාගේ තාත්තා ජර්මනිය වෙනුවෙන් ලොකු සේවයක් කරපු යුදෙව් ජාතිකයෙක් නිසා. ඒ වෙලාවේ හෙලේනා තත්ත්වය සමතයකට පත් කරන්න ඕන නිසා කියනවා හිට්ලර් අදහස් කරේ කමියුනිස්ට්වාදී යුදෙව්වන් ගැන විතරයි කියලා. ඒත් හිට්ලර් ඒකට නිහඬව ඉඳීමෙන් ප්‍රකාශ කරන්නේ සියලුම ආකාරයේ යුදෙව්වන්ට එයාගේ විරුද්ධත්වය. ඒත් එක්කම අර ව්‍යාපාරිකයා එයාගේ බිරිඳත් එක්ක මේගොල්ලන්ගේ ගෙදරින් පිට වෙනවා. ඒත් අනෙක් ව්‍යාපාරිකයෝ දිගටම මෙයාගේ කතාව අහන් ඉන්නවා. අන්තිමේදී ඒගොල්ලෝ තීරණය කරනවා මෙයාට අනුග්‍රහය දක්වන්න. මේකත් එක්කම හිට්ලර්ට එයාගේ වැඩ ටික කරගන්න ලොකු උදව්වක් ලැබෙනවා. මොකද අරගොල්ලන්ගේ අරමුදල් නිසා. මේකේ ප්‍රතිඵලයක් විදිහට වර්ෂ 1920 දෙසැම්බර් වලදී නාසි පක්ෂයේ ප්‍රථම පුවත්පත එළි දක්වනවා. දවසක් හිට්ලර් එයාගේ පාක්ෂිකයෝ හමුවෙන් යද්දී ලොකු රණ්ඩුවක් දකිනවා. මේ ගැන විමසද්දී පක්ෂනායක ඇන්ටන් ඇවිල්ලා කියනවා ජර්මානු කොමියුනිස්ට් පක්ෂය මේගොල්ලෝ එක්ක සන්දානගත වෙන්න තීරණය කරලා කියලා. මේකත් එක්ක ගොඩක් කේන්ති ගන්න හිට්ලර් ඇන්ටර්ට බනිනවා පක්ෂයේ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිවලට පිටතින් ගියා කියලා වගේම තමන්ගේ දියුණුවට ඉරිසියාවෙන් වැඩ කරනවා කියලා. ඊට පස්සේ හිට්ලර් එයාගේ මිනිස්සුත් එක්ක මෙතනින් යනවා. ඇන්ටනුත් මේගොල්ලෝ පස්සෙන් ගිහිල්ලා හිට්ලර්ගෙන් සමාව ඉල්ලලා යෝජනා කරනවා ආපහු එකතු වෙන්න කියලා. ඒ වෙලාවේ හිට්ලර්ගේ මිනිස්සු වටේ ඉඳපු කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ පෝස්ටර් රිලලා ඒගොල්ලන්ට හොඳටම පහර දෙනවා. මේ වෙලාවේ හිට්ලර් යෝජනා කරනවා තමන් පක්ෂයේ නායකයා විය යුතු බව. මේ වෙච්ච දේවල් දැකලා බය වෙලා ඉන්න ඇන්ටන් ඒකට එකඟ වෙනවා. වර්ෂ 1921 ජූලි 29 වෙනි දින ඇන්ටන් රික්ස්ලර් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එම තනතුර ඇඩොල්ෆ් හිට්ලර් වෙත ලබා දෙනවා. දවසක් පක්ෂ කාර්යාලයේ ඉන්නකොට හිට්ලර්ට බවේරියාවේ මිනිස්ටර් ප්‍රෙසිඩන්ට් නැත්තම් බවේරියාවේ අග්‍රාමාත්‍ය වොන් කාගෙන් ලියුමක් ලැබෙනවා. ඒකේ කියලා තියෙන්නේ මිනිස්සු උසිගන්නන විදිය දේශන පවත්වන එක නතර කරන්න කියලා. මොකද ඒකෙන් වර්සයිල්ස් ගිවිසුමට බාධා ඇති වෙයි කියලා.
වර්සයිල්ස් ගිවිසුම කියන්නේ පළවෙනි ලෝක යුද්ධයේ අවසානයේ සන්නිටුහන් කරපු ජර්මනිය සාමය ප්‍රකාශ කරමින් අත්සන් කරපු ගිවිසුම. මේකෙන් අනික් රටවලට යුද්ධ වියදම් ගෙවීම වැනි කොන්දේසි රැසකට ජර්මනියට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේකෙන් ගොඩක් තරහ ගන්න හිට්ලර් කියන්නේ ඒගොල්ලෝ හදන්නේ තමන්ගේ පක්ෂය නිහඬ කරන්න කියලා. ඒ වගේම මේ කාලෙදි ජර්මානුවන් දුක් විඳිද්දි නිහඬ වීම පිළිතුර නෙවෙයි කියලා. මේකෙන් පස්සේ අවුලෙන් ඉන්න හිට්ලර්ව මුණ ගැහෙන අර්න්ස්ට් එයාව දිරිගන්නවලා කියන්නේ මාධ්‍යවේදී ෆ්‍රිට්ස් ගර්ලික්ව මුණ ගැහිලා පක්ෂයේ ප්‍රතිරූපය ගොඩනැගෙන විදිය දේවල් ටිකක් ලියන්න එයාට යෝජනා කරන්න. මේ අනුව හිට්ලර් ගිහින් ෆ්‍රිට්ස්ව හම්බෙලා යෝජනාව ඉදිරිපත් කරනවා. ඒත් එයා එක ප්‍රතික්ෂේප කරනවා තමන් කිසිම පක්ෂයකට වැඩ නොකරන බව කියලා. මේකෙන් ගොඩක් තරහ ගන්න හිට්ලර් හොඳටම බනින්න පටන් ගන්නවා. මේකින් ෆ්‍රිට්ස් සහ එයාගේ බිරිඳ ගොඩක් විමතියට පත්වෙනවා. මොකද ඒගොල්ලෝ හිට්ලර්ගේ මේ කුකුල් කේන්තිකාර ස්වරූපය දැකලා තිබ්බ නැති නිසා. ෆ්‍රිට්ස් කියන්නේ අගමැතිගේ හොඳ යාළුවෙක්. එයා ගිහිල්ලා අගමැතිට මේ වෙච්ච දේ කියනවා. ඒ වෙලාවේ වොන්කා හිට්ලර්ව මැඩ පවත්තන්න සැලැස්මක් තීරණය කරනවා. ලැබුණු ලියුමට ප්‍රතිචාර විදිහට හිට්ලර් ගිහින් වොන්කාගෙන් ආණ්ඩුවේ තනතුරක් තමන්ගේ පක්ෂයට ලබා දෙන්න කියලා ඉල්ලනවා. වොන්කායකට එකඟ වෙනවා. හැබැයි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වළක්වලා නිහඬව කටයුතු කළ යුතුයි කියන එකඟතාවය මත. මේකත් එක්ක හිට්ලර් ගිහින් ජෙනරල් එරික් ලුඩෙන්ඩෝෆ්ගෙන් සහාය ඉල්ලනවා. පක්ෂයට ආණ්ඩුවේ තනතුරක් ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ එයා හිට්ලර්ට උදව් කරන්න එකඟ වෙනවා. මේ විදියට ගිහින් වර්ෂ 1923 නොවැම්බර් වල දේශනයක් අතරතුර හිට්ලර්ට දැනගන්න ලැබෙනවා වොන්කා මෙයාලව රවට්ටලා ප්‍රතිවාදී පිලත් එක්ක සන්ධානගත වෙලා කියලා. මේකෙන් ගොඩක් තරහ ගන්න හිට්ලර් තීරණය කරනවා බර්ලින් දක්වා පාගමනක් යන්නත් වොන්කා ඇතුළු රජයේ දේශපාලනික බලවතුන් රඳවගෙන බලෙන්ම ඒගොල්ලන්ගේ සහායෙන් අලුත් ආණ්ඩුවක් පිහිටවන්න. ඉතින් මේ විදියට හිට්ලර්ගේ සැලැස්මට දිනය උදා වෙනවා. වොන්කා ඇතුළු බලවතුන් හිටපු බර්ගර් බර්ක්ලර් බියර් හෝල් එක වටලන නාසිවාදීන් සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒත් මෙයාලට ඊළඟ පියවර ගන්න බැරි වෙනවා ජෙනරල් ලුඩෙන්ඩෝෆ් පැමිණීමට ප්‍රමාද වීමෙන්. කොහොම හරි පාන්දර 3:19 වෙද්දී පැමිණෙන ලුඩෙන්ඩෝෆ් සමගින් නව ආණ්ඩුවක් ගොඩනැගීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ලුඩෙන්ඩෝෆ්ට බියර් හෝල් එකේ පාලනය ලබා දීලා නාසිවාදීන් බර්ලින් දක්වා පාගමන ආරම්භනවා. ඒත් එයාගේ ප්‍රමාද වීමෙන් ප්‍රයෝජන ගත්ත සන්නද්ධ සෙබළු මේ වෙනකොටත් ස්ථානගත වෙලා මෙයාලට පහර දෙනවා. බියර් හෝල් එකේදී ලුඩෙන්ඩෝෆ්ට ඉල්ලීමක් ලැබෙනවා තමන් නිවසට ප්‍රමාද වීමෙන් බිරින්දෑවරු බය වෙන නිසා දැන් යන්න ඉඩ දෙන්න කියලා. ඒවල් බරපතලව නොගන්න ලුඩෙන්ඩෝෆ් වැඩිදුර හිතන්නේ නැතුව මෙයාලට යන්න ලබා දෙනවා. උදේ වෙද්දී ඇඩොල්ෆ් ඇතුළු නාසිවාදීන්ව පුදුම කරමින් රජයේ හමුදාව ඒගොල්ලන්ව වට කරලා පවත්වා ගන්නවා. ඒත් ගොඩක් ආත්ම විශ්වාසයෙන් ඉන්න හිට්ලර් තීරණය කරනවා ඉදිරියට යන්න. ඉතින් වෙන්නේ මේගොල්ලන්ට හමුදාව අතින් වෙඩි කන්න. මේ අතර අර්න්ස්ට් එයාගේ බිරිඳට කතා කරලා කියනවා තත්ත්වය දරුණු අතට හැරිලා තියෙන නිසා ආරක්ෂිතව ඇතුළට වෙලා ඉන්න කියලා. කොහොම හරි සෙබළුන්ගෙන් බේරිච්ච හිට්ලර් වහාම තමන්ට ආරක්ෂාව තියෙන අර්න්ස්ට්ගේ ගෙදරට ඇතුළු වෙනවා. හැබැයි මේ වෙලාවේ ඉන්නේ හෙලේන සහ සේවිකාව සහ එයාගේ දරුවෝ. වෙච්ච අනපේක්ෂිත දේවල් සහ වෙඩි වැදුන නිසා හිට්ලර් මේ වෙලාවේ ගොඩක් කම්පණයෙන් ඉන්නේ. එයා උත්සාහ කරනවා එයාටම වෙඩි තියාගෙන සිය දිවි නසා ගන්න. ඒත් හෙලේන ඇවිල්ලා මේක වළක්වනවා. වැඩි වෙලා යන්න කලින් හිට්ලර් ඇතුළු නාසිවාදීන්ව අත්අඩංගුවට පත් වෙනවා. මේ විදියට සිරගත වෙලා අධෛර්යමත් වෙලා බලාපොරොත්තු සුන් වෙච්ච හිට්ලර් ආහාර නොගෙන ඉන්න තීරණය කරනවා. අර්න්ස්ට් මේක ආරංචි වෙනවා. එයා දන්නවා හිට්ලර් දිවිනසා ගන්න යද්දි බේරගත්තේ හෙලේන කියලා. ඒ නිසා එයාගේ බිරිඳට කියනවා සිරගත වෙලා ඉන්න හිට්ලර්ව හම්බෙලා එයාට කතා කරලා ආපහු දිරිමත් කරන්න කියලා. හෙලේන මේ දේශපාලන වැඩවලට කැමති නැහැ. ඒත් එයාගේ හස්බන්ඩ්ගේ බලකිරීම නිසා මේ දේ කරන්න එකඟ වෙනවා. අර්න්ස්ට් හිතුව විදිහටම හෙලේන කතා කරාට පස්සේ හිට්ලර් ආපහු දිරිමත් වෙලා එයාගේ වැඩ පටන් ගන්නවා. වර්ෂ 1924 පෙබරවාරි 24 වන දින රජයට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම නිසා අධිචෝදනා ගොනු වී සිටින හිට්ලර්ගේ සහ ලුඩෙන්ඩෝෆ්ගේ නඩුවාරය පැමිණෙනවා. මේක බලන්ඩ එනවා ෆ්‍රිට්ස් ඇතුළු මාධ්‍යවේදීන් වගේම විශාල පිරිසක්. තමන්ගේ වාරය ආවට පස්සේ හිට්ලර් සුපුරුදු කතිකත්වය පාවිච්චි කරලා දේශනයක් පවත්වනවා. මේක අහන් ඉන්න විනිසුරුවරුන් වගේම සියලුම දෙනාට හිට්ලර් ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. ෆ්‍රිට්ස් මේකෙන් ගොඩක් අවුලට පත් වෙනවා. මොකද යුදෙව්වන් විනාශ කළ යුතුයි වගේ දරුණු මතධාරියෙක්ව දැඩු දඬුවම් ලබා දෙනවා වෙනුවට වෙලා තියෙන්නේ අනික් පැත්ත.
මෙහෙම අවුලෙන් ඉන්නවා දකින ෆ්‍රිට්ස්ගේ බිරිඳ සොෆීට පුළුවන් වෙනවා එයාව සනසවන්න. සොෆීගේ වචනවලින් දිරිමත් වෙන ෆ්‍රිට්ස් ආපහු හිට්ලර්ට විරුද්ධව එයාගේ වැඩ පටන් ගන්නවා. ෆ්‍රිට්ස් එයාගේ පුවත්පත් තරහා නාසි පක්ෂයට දැඩිව පහර දෙනවා. එයා නාසි පක්ෂයේ ක්‍රියාකාරකම් දැඩිව හෙලා දකින අතර මිනිස්සුන්ට කියනවා මේ මැරබලයට එරෙහිව කරන ලොකුම වැරැද්ද තමයි මුකුත් නොකර නිහඬව බලා සිටීම කියලා. මේ නඩු විභාගය අවසානයේදී ලුඩන්ඩෝෆ්ට නිදහස ලැබෙන අතර හිට්ලර් වරදකරුවෙකු ලෙස සලකා ගෝල්ඩ් මාර්ක් 200ක දඩයක් සහ ලැන්ස්බර්ග් බන්ධනාගාරයේ වසර 5ක සිරදඬුවමක් හිමි වෙනවා. ඒත් මාස 9කින් නැවත මේ දඬුවම සම්බන්ධයෙන් සලකා බැලීමේ අවස්ථාවකුත් ඔහුට ලැබෙනවා. මේ කතාවේ දෙවනි කොටසින් අපි නැවත හමුවෙමු.